මොහොතට පත් කරලා ඉන්නවා චාතුම් මහරජක කියන දිව්‍ය ලෝකේ මණිමේකලා කියලා දියුතුව. ඇයට පැවිරලා තිබෙන රාජකාරිය තමයි මේ මනුෂ්‍ය ලෝකේ හරියට තිරුවන් සරණ ගියපු, හරියට පන්සිල් රකින්න, දෙමව්පියන්ට උපස්ථාන කරන, ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරු කරන, නිතර දන් දෙන මෙන්න මෙවැනි කෙනෙක් මේ මහ මොහොතෙන් ගමන් කරද්දී ඒ කිනාට යම්කිසි අනුතරක් වුණොත් ආන්න ඒ කිනාව ගලවනවා. ඒ කිනාට උදව් කරනවා. පින්නතුනේ දෙවියෝ විසින් මේ මහසાગරයට පත් කරලා ඉන්නවා දෙවඟනක්. මණිමේකලා කියලා දෙවඟනක් පත් කරලා ඉන්නවා. ඇයි මේ දෙවඟන පත් කරලා තියෙන්නේ? තෙරුවන් සරණ ගියපු අය, මව්පියන්ට උපස්ථාන කරන අය සාගරයට වැටුණොත් ඒ අය බේරන්නයි මණිමේකලාව පත් කරලා තියෙන්නේ. දැන් බලන්න මේ කාරණාව ඔස්සේ සාකච්ඡා කරනවා නම් කොච්චර ඈතට කතා කරන්න පුළුවන්ද කියලා. එතකොට මණිමේකලා දෙවඟන පත් කරලා ඉන්නේ මොකටද? තෙරුවන් සරණ ගියපු මව්පියන්ට උපස්ථාන කරන අය සාගරයට වැටුණොත් බේරගන්න. පින්තුනේ දෙවියෝ විසින් මේ මහසાગරයට පත් කරලා ඉන්නවා දෙවඟනක්. මණිමේකලා කියලා දෙවඟනක් පත් කරලා ඉන්නවා.